බොහෝ දෙනා රැවටෙන පට්ටම කපටි ලව් ට්‍රික්ස් ටික මෙන්න. ඔයා හිතන් ඉන්නේ මුලින්ම හම්බුණු දවස්වල එයා දුන්න තෑගි මැසේජ් නිසා එයා ඔයාට පණ ඇරලා ආදරේ කියලාද? අනේ පව්. ඒක ආදරේ නෙවෙයි. ඒක ඔයාව මානසිකව හිර කරගන්න ගහපු පට්ටම කපටි ගේම් එකක් වෙන්න පුළුවන්. අද මම මේ කියන ලව් ට්‍රික්ස් තුන ගැන ඔයා දන්නේ නැත්තම් විශේෂයෙන්ම තුන්වෙනි දරුණුම ට්‍රික් එක. ඔයා අනිවාර්යයෙන්ම මේ වෙද්දි කාගේ හරි මානසික වහලක් වෙලා ඉවරයි. ගොඩක් අය ආදරේ කියලා රැවටෙන්නේ මොලයත් එක්ක සෙල්ලම් කරන මනෝවිද්‍යාත්මක උගුල් වලටයි. මේ තියෙන්නේ ඔයා වන්දන ඒ සුපිරිම මානසික ගේම් තුනයි. පළමුවෙන් ආදරේ නාවලා හිර කිරීම. මුල් සති දෙක තුනේ එයා ඔයාට හුස්ම ගන්නවත් වෙලාවක් දෙන්නේ නැතුව මැසේජ් කරනවද, ටැග් දෙනවද, ඔයාම තමයි ලෝකෙ ඉන්න හොඳම කෙනා කියලා අඟවනවද? මේ කරන්නේ ඔයාගේ මොලේ ඩොපමින් වලට ඇබ්බැහි කරලා ඔයාව එයා මත යැපෙන කෙනෙක් කරන්නයි. මාසෙකින් එයා ඒ ඔක්කොම නවත්තනවා. ඊට පස්සේ ඔයා පිස්සුවෙන් වගේ එයා පස්සේ යනවා. දෙවන්න වින්දිතයාගේ චරිතය රඟපෑම. එයා අතින් ලොකු වැරද්දක් වුණාම එයා ඒකට සමාව ගන්නවා වෙනකොට ඒක පාරම අඬන්න පටන් අරන් එයාගේ පරණ දුක්බර කතා කියලා ඔයාගේ අනුකම්පාව ගන්නවද? අන්තිමේට බලද්දී වැරද්ද කරපු එයා නිදොස් වෙලා ඔයා එයාගෙන් සමාව ගන්න තැනටපත් වෙනවා. මේක පට්ටම කපටි ට්‍රික් එකක්. තුන්වෙනි සහ දරුණුම දේ දෙමින් නොදෙමින් රවට්ටන එක. සමහර දවස්වලට එයා ඔයාට මාර මාදරේ. හැබැයි තවත් දවස්වලට එයා ඔයාව කිසිම හේතුවක් නැතුව ගණන් ගන්නේ නැහැ. මේ hot and cold game එක නිසා ඔයාගේ මොලේ කන්ෆියුස් වෙලා එයාගේ ආදරේ දිනා ගන්න ඔයා තව තවත් මහන්සි වෙනවා. කැසිනෝ එකක සුදු කෙලිනවා වගේ ඔයාව ඒකට ඇබ්බැහි කරන මේක තමයි ලෝකේ තියෙන දරුණුම ලව් ට්‍රික් එක. මතක තබා ගන්න. සැබෑ ආදරය ඇතුලේ කන්ෆියුස් වීම අනුකම්පා හිඟාකම් නැහැ. ඒක හැමදාම එකම විදියට තියෙනවා. මේ වගේ කපටි ට්‍රික්ස් දාන අය දැක්ක ගමන් ජීවිතෙන් ඈත් කරන්න. නැත්තම් ඔයාට වෙන්නේ ජීවිත කාලෙම අඬන්න. මේ වගේ දේවල් දරගන්න හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබ්ස්ක්‍රයිබ් කරන්න.